ඔන්න බලන්න අද ගෙනල්ලා තියෙනවා සුපිරිම පවර් බෑන්ක් තුනක්. ඔයාලට මම මේක විස්තර ටික දැන් ඉස්සරහට කියන්නම්. හොඳට අහගෙන ඉන්න. ඕකේ අපි ගමු එහෙනම් ඉස්සෙල්ලාම මිලියම්පියර් 10000 පවර් බෑන්ක් එක. මේකේ පිටිපස්සේ කේබල් 4ක් එනවා. ඒ වගේම මේකේ උඩ USB port 3ක් තියෙනවා. type C එකයි normal USB දෙකයි. ඊට පස්සේ මේ වගේ එල්ලගෙන යන්න පුළුවන් විදියට කොක්කක් වගේ එකක් තියෙනවා. මේක full transparent power bank එකක්. මේ transparent වෙන්න හේතුව තමයි මේකේ ඇතුළේ light එකක් තියෙනවා. ඒකයි මේ එහෙම වෙන්න හේතුව. මේක මේ ගහලම තියෙනවා මෙතන මේ මිලියම්පියර් 10000 කියලා. හරි ඊළඟට අපි මං ගන්නවා ඊගාව මිලියම්පියර් 10000 පවර් බෑන්ක් එක. මේකෙත් අර වගේම තමයි වෙනසකට තියෙන ඩිස්ප්ලේ එක. මේකේ එන්නේ ඩොට් ඩිස්ප්ලේ එකක්. එතකොට ඩොට් ඩිස්ප්ලේ කැමති අයට ඩොට් ඩිස්ප්ලේ එකෙන් ගන්නත් පුළුවන් අපෙන් shopping gate වලින්. මේකෙත් අර වගේම USB port 3යි එල්ලන් යන්න හුක් එකකුයි. තව මේ පිටිපස්සෙන් තියෙනවා වයර් 4ක්. මේ වයර් 4 මේකේ තියෙන්නේ වයර් 4න් 3ක් පුළුවන් ඔයාලට ෆෝන් එක charge කරගන්න. දැනට තියෙන මේ ලෝකේ තියෙන ඕනම ෆෝන් එකක් ඒ වයර් තුනෙන් charge කරගන්න පුළුවන් සහ අනික් වයර් එක තියෙන්නේ power bank එක charge කරන්න. හරිද? ඊට පස්සේ අපි ඊගාව පවර් බෑන්ක් එකක් ගන්නවා. ඊගාව පවර් බෑන්ක් එක මිලියම්පියර් 20000. ඒ කියන්නේ අරක 10000 නේ මේක 20000. මේක ඊට වඩා ඝනකම් ඔයාලට පේනව නේද? ඒ ඝනකම් වෙන්න හේතුව අරක මිලියම්පියර් 10000 එක බැටරියයි තියෙන්නේ. මේක මිලියම්පියර් 10000 බැටරි දෙකක් තියෙනවා. මම ඉස්සරහට පවර් බෑන්ක්ස් ටික ගලවලා ඔයාලට පෙන්නන්නම් සම්පූර්ණ විස්තරේ. මේක වොට් 66ක් වෙනකන් සපෝට් කරනවා. එතකොට මේකේ තර වගේම තමයි කේබල් 4ක් එනවා. මේක එක කේබල් එකක් මේ මයික්‍රෝ USB අනික ලයිට්නින් අනිත් කේබල් එක type C. ඒකද මේ පෙන් එකක් වගේ පොඩි කෑල්ලක් තියෙන USB කේබල් එකක් තියෙන. ඒකෙන් පුළුවන් පවර් බෑන්ක් එක charge කරන්න. එතකොට අනිත් කේබල් තුනෙන් පුළුවන් ඔයාලට දැනට තියෙන ඕනම ෆෝන් එකක් charge කරගන්න. එතකොට පවර් බෑන්ක් එක charge කරන කේබල් එක තමයි ඔය වම් පැත්තේ තියෙන මේ පෙන් එකක් වගේ පොඩි කෑල්ලක් ගහලා තියෙන කේබල් එක. ඊට අමතරව ඔයාලට පුළුවන් මේකේ තියෙන මේ type C port එක තියෙනවානේ. මේ type C port එකෙන් ඔයාලට පුළුවන් මේකේ මේ ඔයාගේ type C charger එකක් තියෙනවා නම් type C cable එක මේකේ තියෙන USB type C port එකට plug කරලා මේක charge කරගන්නත් පුළුවන්. එතකොට ටිකක් fast charge කරගන්නත් පුළුවන්. හරි ඊට පස්සේ අපි යන් මේ power banks වල ඇතුළ පෙන්වන්න ඔයාලට. මේ power banks වල ඇතුළ බලනකොට ඔයාලට මේකේ මම ඔය ඉස්සෙල්ලා මිලියම්පියර් 10000 power bank එක මම ගලවලා පෙන්නන්නම්. බලන්න ඒකේ තියෙන බැටරි එක. මේ තියෙන්නේ flat battery එකක්. අර සාමාන්‍ය power banks වල වගේ නිල් පාට වැලි පුරවපු බැටරි නෙමෙයි තියෙන්නේ. මේකේ තියෙන්නේ flat battery එකක්. ඔය වගේ බැටරි එකක් තමයි ෆෝන් වලත් තියෙන්නේ සාමාන්‍යයෙන්. ෆෝන් වල තියෙන flat battery හදලා තියෙන ටෙක්නොලොජි එකලම තමයි මේ බැටරියත් හදලා තියෙන්නේ. ඒතකොට මේ බැටරිය වෝල්ට් 3.7 කියලා ගහලා තියෙනවා. සහ මේකේ real capacity එක මිලියම්පියර් 10000 කියලා බැටරි එකම ගහලා තියෙනවා. එතකොට ඔය තනි බැටරියකින් තමයි මේක බලගැන්වෙන්නේ. එතකොට මේ ඒකට හේතුව තමයි මේ වගේ තනි බැටරියක් තියෙනකොට මේකෙන් එන්නේ තනිකර පිරිසිදු කරන්ට් එකක්. ඒක නිසා ඔයාලගේ ෆෝන් වල තියෙන බැටරි හෙල්ත් එකට කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැහැ. අර සාමාන්‍ය අර නිල් පාට බැටරි වගේ තියෙන නිල් පාට රවුන්ඩ් බැටරි එක තියෙනවනේ. ඒ බැටරියෙන් එන කරන්ට් එක එච්චර හොඳ කරන්ට් එකක් නෙමෙයි. ඒක නිසා ගොඩක් වෙලාවට ඒකේ එන කරන්ට් එක අඩු වැඩි වෙමින් එන කරන්ට් එකක්. ඒක නිසා ඔයාලගේ ෆෝන්ස් වල බැටරි වලට හෙල්ත් එකට ගොඩක් බලපාන්න පුළුවන්. ඒක නිසා හොඳට හොයලා බලලා ගන්න පවර් බෑන්ක් එකක් ගන්නකොට මේ තියෙන්නේ. එතකොට 20000 පවර් බෑන්ක් එක. මේ මිලියම්පියර් 20000 පවර් බෑන්ක් එකෙන් ඔයාගේට පේනවා මේකේ ඇතුලේ තියෙන බැටරි දෙකක්. ඒ කියන්නේ අර 10000 බැටරි වගේ බැටරි දෙකක් තියෙනවා. ඒ කියන්නේ රියල් කැපැසිටි එක තමයි මේ පවර් බෑන්ක් එකේ තියෙන්නේ. ඔයාලට මම තව එක දෙයක් කියන්නම්. මේ පවර් බෑන්ක් එකක් ගන්නකොට රියල් කැපැසිටි තියෙනවද කියලා බලා ගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේකේ මිලියම්පියර් 20000 කියලා පවර් බෑන්ක් එකක් ගමුකෝ. එතකොට ඔයාට ওই මිලියම්පියර් 20000 පවර් බෑන්ක් එක charge කරන්න යන ටයිම් එක. සාමාන්‍යයෙන් ඔයාගේ ෆෝන් එක මිලියම්පියර් 5000ක බැටරියක් තියෙනවා නම් ඔයාට ඒක පැය භාගයක් යනවා කියලා අපි හිතමුකෝ charge කරන්න. එතකොට ඔයාට පැය භාගයක් යනවා නම් මේ මිලියම්පියර් 20000 පවර් බෑන්ක් එක charge කරන්න ඔයාට ඒ වගේ 4 ගුණයක් යන්න ඕනේ. ඒ කියන්නේ පැය භාගයව 4ක් කියන්නේ පැය 2ක්. එතකොට පැය 2ක් මේ පවර් බෑන්ක් එකෙන් ඔයාගේ charger මේ පවර් බෑන්ක් එක charge වෙනවා නම් මේක අනිවාර්යෙන් real capacity තියෙන පවර් බෑන්ක් එක. ඒක නිසා ඔයා කිසි දෙයකට බයින්න එපා. මම ඒ විදිහට charge කරලා බලලා ඔක්කොම මේවා කරලා බලලා ගලවලා ඔයාලට පෙන්නලා තමයි මේ පවර් බෑන්ක් එක ඔයාලට සෙල් කරන්නේ. මොකද අපිට ඕනි කස්ටමර්ට දෙන්න ඕනි හොඳම ප්‍රොඩක්ට් එකක් නිසා. ඉතින් ඒක නිසා තමයි මට මේ වගේ ගොඩාක් හොඳ කමෙන්ට්ස් වැල්ලා තියෙනවා මගේ Facebook page එකේ. ඔයාලට බලන්න පුළුවන්. හරි. අපි ඒක බලමු පස්සේ අපි දැන් යන් මේක fast charging කියවට අපිට fast charging කියලා පෙන්වන්න ඕනේ. ඇත්තටම මොකද්ද මේක ඇත්තටම fast charging support කරනවද කියලා. හරි අපි යන් එහෙනම් ඊගාවට දැන් fast charging option එකට. ඔන්න දැන් මම ෆෝන් එකට fast charging වැඩ කරනවද කියලා පෙන්වන්න ඉස්සෙල්ලාම ගන්නවා type C cable එකක්. fast charging උන් නෙමෙයි මේක super fast charging පෙන්වන්න යන්නේ. fast charging ඔය පිටිපස්සේ තියෙන කේබල් හතරෙන් fast charging support කරනවා කොහොමද? එතකොට දැන් මේක type C cable එක හරහා ගහුවාම අපි plug කරාට පස්සේ මේකේ පෙන්නනවා super fast charger connected කියලා බලන්න. ඔයාලට පේනව නේද? මේ ෆෝන් එකට මේක Samsung ෆෝන් එකක්. එතකොට Samsung ෆෝන් වල පෙන්නන්නේ super fast charging කියලා. එතකොට ඔයාලගේ අදාළ ෆෝන් එකේ අදාළ විදිහට තමයි පෙන්වන්නේ. දැන් හිතන්නකෝ Google Pixel එකක් තිබ්බ PD fast charging. එතකොට Apple ෆෝන් එකක් තිබ්බත් PD fast charging. එතකොට OnePlus ෆෝන් එකක් තිබුණොත් එහෙම ඒ ෆෝන් වල පෙන්වන්නේ
ෆෑස්ට් චාර්ජින් කියලා. එතකොට Redmi ෆෝන් වල පෙන්වන්නේ Xiaomi ෆෝන් වල පෙන්වන්නේ turbo charging කියලා. එතකොට Vivo ෆෝන් වලත් ඒ වගේ පෙන්වනවා. එතකොට මේකේ මේ power bank එකේ fast charging support කරනවාද කියන එක තමයි දැන් මම මේ ඔයාලට පෙන්වන්නේ. එතකොට දැන් මේ 1010 මම plug කරලා පෙන්වන්නම් ඈ. එතකොට 1010 plug කරාට පස්සේ ඔන්න බලන්න. හරි අපි බලමු දැන් මේ 1010 plug කරලා මේක කොහොමද වෙන්නේ කියලා. මම මේ ෆෝන් එක අරගෙන ඔන්න දැන් plug කරනවා. මේ ෆෝන් එකේ දැන් මේකේ මුකුත් පේන්නේ නැහැ. අතන අර කොළ පාට බාර් එක යටින් අන්න දැක්කා super fast charger connected කියලා වැටුණා. හරිද? අන්න ඒ වගේ තමයි. ඒ වගේ මේ power bank එක ඔයාලට පේනවා. මෙතන මේ කොළ පාටට පෙන්නනවා sign එකක් වැහලා ඒ පෙන්නන්නේ fast charger connected කියලා තමයි පෙන්නන්නේ. ඒතර normal charging මෙයා කරනකොට ඒක පෙන්නන්නේ නැහැ. ඕන දැන් මම අනිත් power bank එකත් ගහලා පෙන්නන්නම්කෝ. අන්න දැක්කද? ඒ power bank එකෙත් පෙන්නනවා power bank එකෙත් පෙන්නනවා fast charging කියලා, phone එකෙත් පෙන්නනවා fast charger connected කියලා. ඉතින් ඔන්න ඔහොමයි අපි ඇත්තටම කස්ටමර් දෙන ප්‍රොඩක්ට් එකේ quality හොඳම quality ප්‍රොඩක්ට් එකක් තමයි අපි දෙන්නේ. ඔයාලට ඒක සැකහැර දැනගන්න පුළුවන් මේ වීඩියෝ එක හරියට මුලින් ඉඳලාම ඔයාලා බැලුවා නම්. එතකොට මම කියන්නේ ඔයාලට පුළුවන් අපෙන් order එකක් උදා ගන්න. අපේ shopping gate එකට ඕන වෙලාවක WhatsApp එකෙන් call ගන්න පුළුවන්, normal call ගන්න පුළුවන්, WhatsApp message දාන්න පුළුවන්. අපේ නම්බර එක 075 609 44 44 ඕන වෙලාවක දවසේ පැවිදිතර ඕන වෙලාවක ඔයාලට message එකක් දාන්න පුළුවන්.